කෙනා තමයි මේ මහරහතන් වෙන කාටවත් ඒ කීවරේ දරන්න බැහැ කියලා කිව්වා. ඊට පස්සේ දැන් මොනවායක මංගල හසිරාජය කියලා ඉතිරිලා තියෙන ඒ රයිස් කඩ්ජෝන් කරාම් බවයි. දන්නවත් ටිකක් නෑ. ඊට පස්සේ ඒ ඉතිරිලා ඉඳන්දී ඇද්ගොව තමයි දැන් මත්තු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ මංගල හසිරාජයත් එක දවසක් ඇවිදින්න යනකොට අතින්නක් දැකලා මේ මංගල හසිරාජය එයා පස්සේ ගිහිල්ලා තියෙනවා. ඇද්ගොව නිකම්ම රජවාදයට ආවිල්ලා තියෙනවා. මේ ඔක්කොම පුරාගෙන මම දැකලා නේ බණ කතාවේදී. ඊට පස්සේ මේ රාජ්‍ය ගහලා තියෙනවා කො මේ හස්රාජා මංගල හස්රාජා ඉතින් මෙහෙම ගියා කියලා. දින 7කින් එයා අනිවාර්යයෙන්ම රජවාදයට එනවා කියලා. ඔබට ඔච්චර විශ්වාසද කීකරුණා. එයා ආවට පස්සේ කීකරුකම ඔප්පු කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ මගුලට ආවට පස්සේ විශාල ගිනිමැලයක් ගහලා ඒකට යකඩයක් වගේ දෙයක් දාලා ගිනියම් වුණාට පස්සේ මේ මගුලතාවට කියලා තියෙනවා මේ යකඩේ අරගෙන ගිහිල්ලා අහවල් තැනින් තියන්නේ කියලා. කීකරුකම රජුරු බලන් ඉන්නේ. ඊට පස්සේ මේ මංගලස් රාජා ගිහිල්ලා හොඳින් අරගෙන ගිනියම් වෙච්ච ඒ යකඩේ වගේ එක මෙහෙම අරගෙන ගිහිල්ලා ඒ කිව්ව තැනින් තියලා තියෙනවා. කියනකොට හොඳේ ගොඩක් පිච්චිලා. අර බින්දරේ පිච්චිලා ඒකෙන්ම මංගලස් රාජයා මේ ගියා කියලා කියනවා. ඊට පස්සේ මේක අද්ගොව වුණත් කරේ පාපයක්. මොකද මේ වගේ දෙයක් කරනකොට හිතන්න ඕනේ මේක පිළිසිලා මෙයා වෙනවා කියන එක. ඒ නිසා මේ පාපයට මත්බුදුන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කාලයේදී අවුරුදු 80000ක් වයස තියෙනවා කියලා කියන තාවකල්ප ගානින්. එතකොට මේ පුරුෂයෝත් ගොඩක් සද්ධාන්තයි කියලා අපිට වැඩි ලෝක කුස මහත ගොඩක් අපිට වැඩි කියන ගොඩක් කුසම. එතකොට මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ඉන්න ස්වාමීන් වහන්සේලා අහනකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ දකින්න ආසයි කියලා. අන්න එතෙන්දී අදිෂ්ඨානයෙන් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අත්ලට මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය යුද්ධයෙන් වඩිනවා. යුද්ධයෙන් වැඩලා මේ චීවරය දෙනවා මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කරාට පස්සේ ඒ අත්ලේ මේ එතන එකපාරටම මේ ධාතුන් වහන්සේ තේරෙනකොට හිට වඩිනවා. මේ තියෙන ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. එතකොට අත්ලේ ඉබේම ගිනි හටගෙන මේ ධාතු පරිනිර්වාණය ගිනි අරගෙන මේ තව ගොඩක් කරලා තියෙනවා. එතනින්ම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. අර මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අත්ලේ එතනින් එනකොට දීවිවිලා. ඇවිල්ලා කාලය ගිහිලා ඒකෙන්ම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා තමයි හිතන්නේ. ඒක කතන්දර ටික තව ගොඩක් තියෙනවා කියන්න වෙලා නැහැ. ඔයගලන්ට